හායි කොහොමද ඉතින් ඔයගොල්ලන්ට ඉතින් කුඩු කාලෙකින් තමයි මම ඔයගොල්ලොත් එක්ක අද මේ ප්‍රොඩක්ට් රිවිව් එකක් අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලෝ සතුටින් හොඳින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් මම ඉස්සරහට තව අලුත් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. අද අපි කතා කරන්න යන්නේ මිසල වෝටර් කියන beauty product එක ගැන. ඉතින් ගොඩක් කට්ටිය මේ මිසල වෝටර් එකයි ටෝන් එකයි පටල ගන්නවා. ඉතින් ඉස්සලාම කියන්න ඕනේ මේ මිසල වෝටර් එකක් කියලා කියන්නේ watery cleanse එකක්. හැබැයි ටෝන් එකක් කියලා කියන්නේ cleanse එකක්, scrub එකක්, pack එකක් use කරාට පස්සේ අපි after අපේ අර open වෙච්ච pores close කරගන්න use කරන එකක් තමයි මේ ටෝන් එකක් කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මිසල වෝටර් කියන beauty product එක ගැන. ඉතින් දැන් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරනවා ඇති. ඇත්තටම මේක watery cleanse එකක්. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් අපි කෙටියෙන් ගත්තොත් මේකෙන් වෙන්නේ අපේ කුණු දූවිලි අනවශ්‍ය තෙල් මේකප් ඉවත් කිරීමක් තමයි වෙන්නේ. ඉතින් මේ දේ වෙන්නේ මේකේ තියෙනවා පොඩි පාටිකල්ස්. ඉතින් මේ පාටිකල්ස් වලින් තමයි ඔයාලගේ ස්කින් එකේ තියෙන කුණු දූවිලි අනවශ්‍ය තෙල් මේකප් දේවල් වගේ ඉවත් කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් මේ කාලේදී ඔයගොල්ලෝගේ අතේ තියෙනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද මේකෙන් ඔයාලගේ ස්කින් එක මොයිස්චරයිස් කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ ස්කින් එක හොඳට සොෆ්ට් කරනවා. ඒ වගේම තමයි අනවශ්‍ය කුණු දූවිලි හරි ඉක්මනින් ඉවත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි travel කරනකොට ඔෆිස් ටයිම් එකේදී ඒ වගේම මේකප් පාවිච්චි කරනකොට එහෙම මේ වගේ දෙයක් පාවිච්චි කරන එක ඇත්තටම ගොඩාක් සුදුසුයි. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ආගේ ස්කින් ටයිප් එක බලලා ඒ විදිහට ඔයගොල්ලෝ මිසල වෝටර් එකක් යූස් කරන්න. ඉතින් ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඔයාලගේ ස්කින් එක හරිම මොයිස්චරයිස් එකට ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Prevance brand එකෙන්, Earth Essence brand එකෙන්, Garnier brand එකෙන් ඉතින් මේ brand වලින් ඔයගොල්ලන්ට පුළුවන් හොඳ මිසල වෝටර් එකක් තෝරගෙන ඔයාලගේ ස්කින් එකත් ලස්සනට තියාගන්න. ඉතින් sensitive skin එකක් පාවිච්චි කරනකොට කියන්නේ sensitive skin එකකදී අපි මිසල වෝටර් එකක් use කරනකොට අනිවාර්යෙන් එහෙම කෙනෙක් එයා බලන්න ඕනේ ඒකේ තියෙන formulas බලන්න ඕනේ ඒකේ fragrance free වෙන්න ඕනේ alcohol free වෙන්නත් ඕනේ. dry skin එකක් තියෙන කෙනෙක් glycerin add වෙලාද niacinamide තියෙනවාද ඒකේ hydrating ගතිය හැමදේම බලලා ඒ වගේ product එකක් ගන්නවා නම් ඔයාලගේ skin එක තව ටිකක් පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් මේ මිසල වෝටර් එක අපි පාවිච්චි කරනකොට cotton pad එකක් use කරනවා නම් ගොඩක්ම හොඳයි. මේකෙන් හරියටම වාගේ ස්කින් එකේ තියෙන කුණු දූවිලි මේකප් එහෙම ඉවත් වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ eye area එක use කරනකොට කියන්නේ eye area එක sensitive කෙනෙක් ඉන්නම නම් අනිවාර්යෙන්ම ස්කින් එක සම්බන්ධ ડોක්ටර් කෙනෙක්ගෙන් recommend කරපු මිසල වෝටර් එකක් use කරන්න. ඒ වගේම තමයි oily skin කෙනෙක් මිසල වෝටර් එකක් පාවිච්චි කරනවා නම් මේකප් පාවිච්චි කරාට පස්සේ වුණත් එයාට පුළුවන් ආයෙ නැවත වොෂ් කරන්න. අනිත් එක තමයි මිසල වෝටර් එකේ සබන් වගේ පෙන ගතියක් එන්නේ නැහැ. අනිත් එක මිසල වෝටර් එකක් අපි පාවිච්චි කරාට පස්සේ නැවත වොෂ් කරන්න උවමනා වෙන්නේ නැහැ. හරියට ඒක නිකන් leave on cleanse එකක් වගේ තමයි. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ travel කරනකොට office time එකේදී මේකප් remove කරන්නෙම මේක ළඟ තියාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේ දේ ගන්නකොට ඔයගොල්ලෝගේ skin type එක බලලා ගන්න. ඒ කියන්නේ product එකක් ගන්නකොට ඒ product එකේ තියෙනවා ඔයාලගේ ස්කින් ටයිප් එක. ඉතින් මේ ස්කින් ටයිප් එක බලලා ගන්නවා නම් ඔයාලගේ ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්න බලන්නේ නැහැ. ඉතින් මම කිව්වා වගේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක බලලා හොඳ බ්‍රෑන්ඩ් එකකින් මිසල වෝටර් එකක් යූස් කරන්න. ඉතින් මේ වගේ ලස්සන අලුත් වීඩියෝස් මම ඔයගොල්ලන්ට ඉස්සරහට මගේ channel එක හරහා මම ගේනවා. ඉතින් අද මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ අලුත් වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම share කරගන්නවා.